Hello everyone. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube එකට පටන් ගන්නවා. අද වීඩියෝ එක මුලින්ම තියෙන්නේ මේ ළමයි එක්ක වීඩියෝ එක. අත්‍තරම කිව්වම මගේ නේබර් කෙනෙක්ගේ කියන්නේ උඩ තට්ටුවේ ඉන්න යාළුවෙක් එක්කේ පොඩි මේ ඒගොල්ලන්ගේ චාරිත්‍රයක් ඉෂ්ට කරන්න කියලා මේ එයා ළමයි ටික එක්කන් එනවා හවසට. මේ යාළුවා ගෙදරට යනවා. අත්‍තරම කිව්වා එයා කිව්වේ පොඩි ගෑන් ළමයි 5 දෙනෙක් එක්කන් එන්න කියලා. මගේ දූයි යාළුවෝ එයාගේ යාළුවෝ ටික එක්කන් එන්න කියලා මේ එයාලයි ගෙදරට බ්‍රහස්පතින්දා හවසට. මේ එතකොට එයා මේ පොංගල් ඊට පස්සේ මේ මල් එතකොට තව පොඩි මේ වගේ දේවල් ටික තුනක් තියලා තියුණා බබාලට දෙන්න. ඇත්තටම කොහොම මේ එයාගේ ෆස්ට් එකට එයාට කන්සීව් වුණු බබා එයාට නැති වුණා. ඉතින් එයා කියනවා අර එයාලගේ ගෙවල් වලට එන්න ඉඳපු බබාලා නැති වුණාම ඊට පස්සේ ආපු බබාලා නැති වුණාම ඒ බබාලව මතක් කරලා කරන පොඩි ඉවෙන්ට් එකක් තමයි මේක කියලා. ඉතින් මේ වගේ පොඩි ළමයි එකතු කරගෙන අඩුම ගානේ ගෑනු ළමයි 5 දෙනෙක් පොඩි ළමයි ගෑනු හෝ පිරිමි ළමයි පොඩි ළමයි 5 දෙනෙක් හරි ඉන්න ඕනේ කියලා මේ චාරිත්‍රය ඉෂ්ට කරන්න බ්‍රහස්පතින්දා හවසට ඊර බැස්සට පස්සේ තමයි මේගොල්ලෝ කරන්න ඕන කියලා. ඊට පස්සේ මේ වගේ පොංගල් බත් දීලා ඊට පස්සේ ළමයට තාම මොන හරි ස්නැක්ස් මොන හරි ගිෆ්ට් දීලා මේ වගේ මල් ඒගොල්ලෝ මල් දෙයිලා මේ මෙහෙම මල් ඔළුවේ විතර තියලා මේ වගේ පොඩි ඉවෙන්ට් එකක් නිකන් හැම දෙයක් කරා. ඉතින් මේ බ්‍රහස්පතින්දා හවසේ මේ ළමයි ගැදර වෙලා ඉතින් ඒගොල්ලෝ පොඩි ඉතින් ෆන් එකක් ගත්තා. මේ ඇවිල්ලා සිකුරාදා අපි හැමෝම පල්ලි ගියා. පල්ලියට අපි ජුම්මා දවසේ යනවනේ. ලංකාවේ නම් යන්නේ නැහැ. මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් වල ඉන්න කට්ටියට chance එකක් තියෙනවා පල්ලි වලට යන්න ගෑනු කට්ටියට ජුම්මා දවසේ ෆ්‍රයිඩේ දවසේ. ඉතින් ඇත්තටම කොහොම මේ දවස්වල හරිම රස්නයක් තියෙන එළියේ 45 පැනලා තමයි රස්නේ තියෙන්නේ. ඉතින් ඇත්තටම 12:00 එක කියන්නේ එළියට බහින්න බැරි ටයිමින් එකක්. ඉතින් මම මෙයාලව හොඳට කවර් කරගෙන යමු කියලා හිතුවා. ජුම්මා මුබාරක්. Hello. Hey guys, today we're gonna put my mask. We're going outside. It's so hot outside, so Mom is gonna put me some guys. Yeah, I'm going to Mission calling. Yeah. Okay, my auntie is calling because we're going to the mosque to pray Salah. Is it Zikr or Salah? Mama, is it Zikr? Salah. කලින් නම් වින්ටර් දවස්වල තමයි අපි පල්ලියට ගියේ. මේ සමර් වලට මේ ෆස්ට් ටයිම් තමයි මේ යන්නේ. මේ මෙච්චර රස්නාස. ඉතින් පල්ලියට ගිහිල්ලා අපි ප්‍රේයර්ස් ඔක්කොම කරලා ඊට පස්සේ ළඟ තියෙන සුපර් මාකට් එකට පොඩ්ඩක් ගියා. මේ ෆ්‍රයිඩේ දවසේ ඉතින් ස්පෙෂල්. ඉතින් දූ කිව්වා මොන හරි අපි අරන් දෙමු මේ වර්ක් කරන කට්ටියට එළියේ. ඉතින් පොඩි ජූස් වගේක් අරගෙන පොඩ්ඩක් එතන ඉන්න කට්ටියට දුන්නා. ඊට පස්සේ මාත් එක්ක ජුම්මා වලට යන්න මගේ යාළුවෙක් ජොයින් වුණා. මං කිව්වා එහෙනම් ඔයා ජොයින් වෙන්න අපේ ගෙදර ලන්ච් එකට ගිහලා පස්සේ බිරියානි හදමු කියලා. බඩු තියුන්නේ නැහැ ගෙදර. එහෙමම චිකන් උයි කර්ඩ් උයි එහෙම අරගෙන ඉතින් ප්‍රෙෂර් කුකර් එකේ දාලා one pot dish එකක් වගේ ටක් ගාලා බිරියානි එක හදලා ගත්තා. මම ඉක්මනට කියන්න මම කොහමද එදා බිරියානි එක ඇත්තටම ලෑස්ති කරගත්තේ කියලා. පැයකින් මම බිරියානි එක හදලා ඉවර කරගත්තා කොහොම හරි. හස්බන්ඩ්ත් මේ එළියෙන් කාලේ එන්නම් කියලා කිව්වා. එදා උදේ මට පොඩ්ඩක් මොන හරි වෙලා උයලා දෙන්න බැරි වුණා. බ්‍රේක්ෆාස්ට් එක විතරයි arrange කරලා දෙන්න පුළුවන් වුණේ. ඉතින් එයා ලන්ච් එක එළියෙන් අරන් ආවා. මමයි මගේ යාළුවටයි ඉතින් ෆ්‍රයිඩේ ඉතින් අපේ අතර ස්පෙෂල් දවසක්. එදාට පුළුවන් තරම් අපි පින් අතේ වැඩ කරන්න තමයි බලන්නේ. කාට හරි ඩොනේෂන් එකක් මොනවා හරි දානයක් දෙන්න මොනවා හරි ජූස් එකක් හරි අරන් දීලා වතුර එකක් හරි අරන් දීලා දැන් මෙහි පිටරට කන්ට්‍රීස් වලනේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලනේ ඉන්නේ. ඉතින් වතුර එකක් හරි අරන් දෙන එක මාර පිනක් ඇත්තටම කිව්වම. එතකොට කීයක් හරි දානයක් දෙන එක එතකොට බත් එකක් හරි දෙන එක. ඉතින් මං හිතුවා අපි එයාව ඉන්වයිට් කරමු අද අපේ ගෙදරට ඔයා එන්න මාත් එක්ක කන්න කියලා. ඉතින් එයාත් සාමාන්‍යයෙන් මේ මාව එහෙම ඉන්වයිට් කරනවා. ඉතින් මාත් කිව්වා ඔයාත් එන්න අපිත් එක්ක අද ඉඳලා කමු කියලා.
ඉතින් මං කරපට ඉස්සෙල්ලම චිකන් ටික අස් කරලා අරගත්තා. මේ මට ඒකට තමයි වෙලා ඊට පස්සේ ලූණු ටික මේ ලියලා අරගෙන ඔක්කොම කරගෙන මේ බිරියානි මසාලා එකක් මං ගෙදරටම ගෙනල්ලා තියාගෙන තියෙනවා. එතකොට මේ මසාලා පැකට් එකෙන් දාපුවාම ලුණු ටික විතර ඇඩ්ජස්ට් කරලා ගන්න ඕන. රහ හරියට ඇත්තටම එනවා. ඊට පස්සේ අර රයිත එකක් හදාගන්නවා. රයිත එක හදාගන්න ඉතින් කර්ඩ් එකට යෝගට් එකට මේ ලුණු දෙහි ඊට පස්සේ මේ කිව්කම්බර් කැරට් ලුණු දානවා නම් ඒ ටික දාලා මම නම් දැන් මේ ලුණු ටිකකුයි කිව්කම්බරුයි දාලා ලුණු චුට්ටකුයි දෙහි චුට්ටකුයි දාලා මික්ස් කරලා අරගෙන ඒක තමයි රයිත එක විදිහට ගත්තේ. මේ ඉස්සෙල්ලා කරේ ඉතින් තෙල් දාලා තෙල් එකට ලුණු ඒ ටික දාලා ලුණු ටික රෝස්ට් වෙගෙන එනකොට ඊට පස්සේ bay leaves කරාබු නැටි කුරුඳු පොතු කරද මුංගු ඔයගේ ඔය බිරියානි වලට දාන ස්ටාර් ඇනිස් අනාසි මල් කියලා කියන්නේ ඒක ඔක්කොම දාලා මේ හොඳට ෆ්‍රයි කරලා අරගෙන ඊට පස්සේ ginger garlic paste ගුරුස්කුරු paste එක ඊට පස්සේ අමු මිරිස් තක්කාලි ඊට පස්සේ බිරියානි මසාලා ටිකක් දාලා කුකුල් මස් ටිකක් දාලා හොඳට ඊට පස්සේ ඒක ප්‍රෙෂර් කුකර් වෙන්න තිබ්බා විසිල් දෙකක්. ඊට පස්සේ ඒ ටික ප්‍රෙෂර් කුක් වුණාට පස්සේ මේ දැම්ම ඒකට කොත්තමල්ලි කොළයි මිංචි කොළයි දාලා ඉවර වෙලා ඊට පස්සේ යෝගට් උත් දාලා ඉවර වෙලා ආයෙ තව විසිල් දෙකක් විතර ප්‍රෙෂර් කුකර් එකේ තියලා ඊට පස්සේ හාල් ටික දැම්මා. හාල් ටික දාලා වතුරත් ඒ විදිහට දාලා තව ඊට පස්සේ ප්‍රෙෂර් කුකර් එකේ විසිල් එකක් විතර තියලා ඊට පස්සේ පත් එක මේ ප්‍රෙෂර් කුකර් එකේ තියන්න නැතුව ඒ කියන්නේ විසිල් එකේ තියන්න නැතුව මේ එක බත් එක කුක් කරලා ගත්තා ලෝ ෆ්ලේම් එකේ තියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න බිරියානි එක එන්ජොයි කරා. ඇත්තටම රහට ආවා. එයත් ඉතින් ආසාවෙන් කෑවා. ඊට පස්සේ මගේ යාළුවෙක් මාස 6ක් තිස්සේ ජොබ් එක නැතුව ඉඳියා. එයාට ජොබ් එකක් හම්බුණා කියලා ඒ වෙලාවෙම සතුටු ආරංචිය අරගෙන ගෙදර ආවා. ඉතින් අපිට එදා මාර හැපි දවසක්. එදා ෆ්‍රයිඩේ මේ සති 2-3ක් විතර ජුම්මා ගියන්න නැතුව ඉඳලා එදා ගිහිල්ලා තව එක්කෙනෙක්ට කෑම දීලා ඒ දේවල් එක්ක වෙලා තව good news එකකුත් ආපු එක අපිට ඇත්තටම එදා මාර හරි ප්‍රොඩක්ටිව් ෆ්‍රයිඩේ එකක් වුණා. ඇත්තටම හරි ලස්සන ෆ්‍රයිඩේ එකක් එදා. මේ ඇවිල්ලා සෙනසුරාදා උදේ හස්බන්ඩ් වැඩ වැටුණා. ඊට පස්සේ අපි සෙනසුරාදා හවස ගියා අබුදාබි වලට. අබුදාබි වලට ගියා. මගේ මල්ලි ඇවිල්ලා ඉන්නවා අබුදාබි වල. ඉතින් අපි යාගාව බලන්න අබුදාබි ගියා. ඊට පස්සේ අපි ගියා අබුදාබි මොස්ක් එකේ බලන්න. එතකොට මම මෙතන ඔයාලට අබුදාබි මොස්ක් එකේ ගැන මොස්ක් එකේ වීඩියෝස් ටිකක් දාලා දෙනවා. ඒ රිසර්ච් එකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අබුදාබි මොස්ක් එකේ තියෙන ස්පෙෂලිටි එක. මේ ඩුබයි වලින් අබුදාබි වලට යන්න නම් අපි ඉන්න තැන ඉඳලා අපේ මේ මල්ලිලා ඉඳපු තැනට පැයක් වගේ තමයි තියුනේ. ලේසියෙන් ගියා. එහෙම අවුලක් වුණේ නැහැ. මේ අබුදාබි මොස්ක් එක ඇවිල්ලා ගොඩක් හොඳ ප්‍රීෂියස් මොස්ක් එකක්. මම ඔයාලට ඒක ගැන විස්තර ටිකක් දෙන්නම්. කොහොමෙන් හරි අපි අබුදාබි රීච් වුණා. දැන් මේ අපි අබුදාබි රීච් වෙලා අපේ රිලේටිව්ස් කෙනෙක්ගේ ගෙදරට ආවා. මෙහි ඉඳලා තමයි අපි ස්ටේ කරන්නේ. මෙහි ස්ටේ කරලා අපි අද හවස ප්ලෑන් කරා අබුදාබි ග්‍රෑන්ඩ් මොස්ක් එක බලන්න යන්න.
අබුඩාබි ග්‍රෑන්ඩ් මොස්ක් එකේ සල්ලි ෂුට්ටි නඩද හොරායි සල්ලි යන සල්ලාක නඩද හොරායි නිර්මාණ ශිල්ප මේකේ එක සුවිශේෂී ක්වොලිටීස් වලට මේක හරිම ස්පෙෂල්. මේක ඇවිල්ලා ගෘහ නිර්මාණ. මේකේ තියෙන සංකීර්ණ විස්තර. ඒක හන්දා මේක මුස්ලිම් නොවන අයටත් මේක විරුද්ධව තියෙන නිසා මේක මුස්ලිම් පල්ලි වලින් ගොඩාක් ප්‍රසිද්ධ පල්ලියක් තමයි මේ පල්ලිය. අනිත් එක මේක ලෝකේ තියෙන විශාලම පල්ලි වලින් එකක් තමයි මේ අබුඩාබි ෂේක් මොස්ක් එක කියලා කියන්නේ. එතකොට මෙතන තව ස්පෙෂල් එකක් තමයි අතින් වියන ලද කාපට් එකක් තියෙනවා. මේකේ තියෙන ප්‍රධාන යාඥා ශාලාවේ විශාලම කාපට් එක ඇවිල්ලා අතින් වියන ලද කාපට් එකක්. ඊට පස්සේ මේක ඇතුලේ ගොඩාක් චැන්ඩලියර්ස් අර පහන් කුඩු කියලා කියන්නේ ගොඩාක් චැන්ඩලියර්ස් තියෙන මේවත් golden chandeliers 24 karat gold වලින් use කරපු chandeliers. මේකේ ගෘහ නිර්මාණ ශිල්පය ගොඩාක්ම විශිෂ්ටම එකක් වෙන්නේ මේකේ මොරොක්කොන් සහ මොංගෝලියන් ශෛලීන් ඇතුළුව විවිධ සංස්කෘතීන්ගෙන් අංග ඇතුළත් කරලා තියෙනවා. අනිත් එක මම කතා කරා මේකේ තියෙන කාපට් එක ගැන. මේක වර්ග මීටර් 5700ක වපසරයකින් යුත් කාපට් එකක් තියෙනවා. අනික මේක අතින් ගැට ගහන ලද විශාලතම කාපට් එකක්. මේ කාපට් එක හදන්න මාස 8ක් කාලයක් ගත වෙලා තියෙනවා. ඒ වගේම ශිල්පීන් 1200කට වඩා පිරිසක් මේක හඳ යොදාගෙන තියෙනවා. මේ පල්ලිය ඉදි කරන්න ගෝලීය ද්‍රව්‍ය මූලාශ්‍ර වශයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය නවසීලන්තය, මොරොක්කෝව, ඊජිප්තුව වගේ ගොඩක් රටවල් වලින් ලෝකෙ පුරාම අරගෙන තියෙනවා මේකට අවශ්‍ය මූලද්‍රව්‍ය. එතකොට මේ පල්ලිය මගින් ගෝලීය එකමුතුකම වගේම වාස්තු විද්‍යාත්මක දීප්තිය සංකේතවත් කරනවා. ඒක තමයි මේක ඇවිල්ලා මුළු ලෝකෙම ගොඩාක් කතාබහට ලක්වෙන පල්ලියක් විදිහට මේක දක්වන්නේ. UAE වලට විසිට් කරන්න එන හැමෝම මේ පල්ලිය ඇවිල්ලා සන්ධිස්ථානයක් කරගන්නවා. ඇවිල්ලා බලලා යන්න අනිවාර්යයෙන්ම. මුස්ලිම් වගේම මුස්ලිම් නොවන හැමෝම මෙතනට ඇවිල්ලා එයාලගේ පික්චර්ස් අරගෙන මේක බලලා යන්න අනිවාර්යයෙන්ම දවසක් වෙන් කරගන්නවම තමයි. මෙන්න මේ ප්‍රේයර්ස් හෝල් වල ප්‍රේයර්ස් නම් කරන්නේ නැහැ. මේවා තියලා තියෙන්නේ මහජනයාගේ ප්‍රදර්ශනය විතරම තමයි. ප්‍රේයර් හෝල් එකක් වෙනම තියෙනවා. එතනට ගිහලා මුස්ලිම් කට්ටියට ප්‍රේ කරන්න පුළුවන්. මේක ඇවිල්ලා ගොඩාක් සුන්දරත්වය ගවේෂණය කිරීමට ඉස්ලාමයේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න මේ වගේ ගොඩාක් දේවල් වලට ඉඩ සලස්වන නිසා මේ තියෙන ඩිසයින්ස් වලට මේ ඉන්ටීරියර්ස් වලට මේක යූස් කරලා තියෙන ටෙක්නික්ස් වල ගොඩාක් කට්ටිය මේක ගැන පුදුමානුකූලව බලන නිසා ලෝකෙ හැම තැනකින්ම දෙස් විදෙස් කට්ටිය මෙතනට එනවා මේ ග්‍රෑන්ඩ් මොස්ක් එක බලලා යන්න. එහෙනම් මං හිතනවා මගේ මේ වීඩියෝ එක ඔයාලත් හැමෝම එන්ජොයි කරලා ඇති කියලා. එහෙනම් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලත් මට පොඩි කමෙන්ට් එකක් දාලා මාව එන්කරේජ් කරයි කියලා මං හිතනවා. එහෙනම් මාත් එක්ක රැඳිලා ඉඳපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.